සුබ දවසක් යාළුවනේ. ඔයගොල්ලෝ හොඳින් ඉන්නව නේද? අපි දෙන්න අපේ පරණ යාළුවෙක් හම්බෙන්න ටිකක් දුර ගමනක් ගියා. ඉතින් ඒ ගමනේදී අපි එකතු කරගත්ත ලස්සන මතක ටිකක් එක්ක පොඩි වීඩියෝ එකක් හැදුවා. ඉතින් අපේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අපි උදේම අපේ ගමන ආරම්භ කළා. චූටි වැස්සකුත් වැස්සා. ඒ වුණාට ඉතින් අපි හිමීට ගියා. අපි ගොඩක්ම මේ වීඩියෝ එකට එකතු කරගත්තේ සුබහදහමේ ලස්සන තැන් ටික. අපේ ගමන අතරතුරදී කෝච්චියක් යනකලුත් අපිට පොඩි වෙලාවක් බලාගෙන ඉන්න සිද්ධ වුණා. ඔන්න දැන් අපි ආයෙත් ගමන පටන් ගත්ත යාළුවනේ. ඇත්තම කිව්වොත් යාළුවනේ අපි මේ යන පාරවල් අපිත් හරියට දන්නේ නැහැ. මොකද මැප් එකෙන් බලාගෙන තමයි අපි යන්නේ. ඒ වුණාට හරිම ලස්සන පරිසරයක් තියෙන. ඉතින් අපි මීට කලින් මේ පැත්තේ ඇවිදිලා නැති නිසා පරිසරයේ සුන්දරත්වය විඳගෙන අපි ඉතින් ගමන ගියා. ඇත්තටම කොළඹ හුරු අපිට ඉතින් මේ පැත්තේ යනකොට පාරේ තියෙන නිදහස හොඳටම බුද්ධ විඳින්න පුළුවන්. ඔයාලටත් පේනවා ඇති පාරේ වාහනේම ගොඩක් අඩුයි. බලන්නකෝ යාළුවනේ වටපිටාවේ තියෙන ලස්සන. අපි හම්බ වෙන්න ආපු යාළුවන්ගේ කිට්ටුවටම වගේ දැන් අපි ඇවිල්ලා ඉන්නේ. අපි මෙච්චර දුරක් ගෙවාගෙන බලන්න ආපු යාළුවෝ ටික අපිට දැන් හම්බුණා. අපි ඉතින් හම්බෙන්න ආපු යාළුවෝ ටික හම්බෙලා ටික වෙලාවක් එයාලත් එක්ක ගත කරලා අපි දැන් ආයෙත් ගෙදර යන ගමන් ඉන්නේ. හැබැයි ආපු පාරෙන් නම් නෙමෙයි. අපි වෙන පාරකින් තමයි යන්නේ. බලන්නකෝ මේ පාරේ තියෙන සුන්දරත්වය. ඔයාලත් අපේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා මේ පරිසරයේ සුන්දරත්වය විඳින්නකෝ. අපි දැන් මේ ඉන්නේ ඔයාලා හැමෝම දන්න කුරුසපල්ලිය ගාව. බලන්නකෝ අදත් ඉන්න සෙනඟ ගොඩ. අපේ වීඩියෝ දිගටම බලපු කෙනෙක් නම් ඔයාලට මතක ඇති අපි මීට කලින් කුරුසපල්ලියට ගිහපු වීඩියෝ එකක් දැම්මා. ඔයාලා තාම මේ වීඩියෝ එක බලලා නම් අපේ පළවෙනි කමෙන්ට් එකේ අපි ඒ ලින්ක් එකක් දාන්නම්.
මේ පැත්තේ ගොඩක් ඉන්න දීවර ජනතාව. ඉතින් පාර දෙපැත්තේ යාලා අල්ලගත්ත මාළු බිස්නස් කරනවා. ඉතින් අපි බලාගෙන හැමම ගියා බීච් එක පැත්තට. අපි බීච් එකට එනකොටම දැක්කේ මෙන්න මේ බලු කුක්ක සෙල්ලම් කරනවා. ඉතින් ඒ තිහා ටිකක් වෙලා බලාගෙන ඉඳලා අපි දෙන්නත් රැල්ල පාගන්න ගියා. අද නම් ටිකක් රැල්ල සැර වැඩි. මේ දවස්වල වාරකම් කියලා තමයි කියන්නේ. ඒ වුණාට ඉතින් අපි පොඩ්ඩක් රැල්ල පෑගුවා. ඔව් මෙයා නම් වෙන මාතල් එකක් තමයි මෙතනින් ගන්න බලන්නකෝ. කොහොමද මුහුදු රැලි වල සැර? ඔන්න අපි ඉතින් ඇතිතරම් රැල්ල පාගලා ආයෙත් ඉතින් අපේ ගමන පටන් ගත්තා. මාළු අල්ලගෙන ආපු බෝට්ටු ටිකක් වෙන්නේ නැති හරි ලස්සනට නවත්තලා තියෙනවා. දැන් ඉතින් වාහන තදබදේ ටිකක් වැඩි. දැන් වැහි කලුවකුත් තියෙනවා. ඒ වුණාට වැස්සේ නෑ. අපි ඉතින් හිමීට දැන් මේ යන පැත්ත ඔයාලා බලන්නකෝ. ඔයාලට අන්තිමට බලන්න පුළුවන් ලස්සන දර්ශන ටිකක්. ඒක හින්දා අපේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඉන්න කට්ටිය නම් දන්නවා ඉතින් අපි දැන් මේ කොහෙද ඉන්නේ කියලා. ඉතින් ඔයාලට කලින් කිව්ව ලස්සන වීඩියෝ ටික තමයි දැන් මෙතනින් එහාට බලා ගන්න තියෙන්නේ. අපි දැන් මේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් යානා ගොඩ වසින තැන තමයි මේ බලාගෙන ඉන්නේ. ඉතින් ප්ලේන් ගොඩාක් ආව. හැම වීඩියෝ එකක්ම නම් ගත්තේ නැහැ. ටිකක් ලොකු ප්ලේන් එක වර්ගයේ එක විදිහේ වීඩියෝ තමයි අපි ගත්තේ. ඉතින් ඔයාලත් එක්ක මේ වීඩියෝ ටිකක් ෂෙයා කරගන්න හිතුණා. ඉතින් ඔයාලා බලන්නකෝ. ඉතින් තවත් මේ වගේ වීඩියෝ බලන්න ආසයි නම් අපිත් එක්ක දිගටම රැඳී ඉන්න. ඔයගොල්ලන්ට සුබ දවසක්. ඉතින් ඔයගොල්ලෝ තාම අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා.